ආයුබෝවන් අපේ පැරණි වෛද්‍ය ක්‍රම දිහා බැලුවම සමහර දේවල් ඇත්තටම පුදුම හිතෙනවා. අද අපි අතේ තියෙන මේ මූලාශ්‍ර ටිකක් තියෙනවා. ඒවා පදනම් කරගෙන බලමු නෙල්ලි මේ පොඩි ගෙඩිය තියෙන වටිනාකම ගැන ටිකක් ගැඹුරට කතා කරන්න. ඔව් ඇත්තටම මේකදී පටන් ගන්නකොටම කියන්න ඕන පුදුමම කාරණයක් තමයි මේ සාමාන්‍යයෙන් අපි විටමින් C වැඩියම තියෙන්නේ ලෙමන් වලනේ කියලා හිතන්නේ. ඒත් ලෙමන් ගෙඩියකටත් වඩා විටමින් C මේ පොඩි නෙල්ලි ගෙඩියක තියෙනවා කියලා තමයි මූලාශ්‍ර කීපයක්ම කියවෙන්නේ. මොකක්? ලෙමන් ගෙඩියකටත් වැඩි? ඒකනම් ඇත්තටම හිතා ගන්නත් අමාරුයි. එතකොට ඔය කියන තරම් විටමින් C ප්‍රමාණයක් අපේ ශරීරයට ඒ කියන්නේ කොහොමද බලපාන්නේ? ප්‍රතිශක්තිය ගැන එහෙම මොනවද මූලාශ්‍රවල කියන්නේ? හරියටම ඒ කාරණේට આવත් මේ අධික විටමින් C සාන්ද්‍රණය තියෙනවනේ. ඒක අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලොකු ශක්තියක් දෙනවා කියන තමයි කියවෙන්නේ. විශේෂයෙන්ම අර සෙම් ප්‍රතිශාව වගේ දේවල් තියෙන ඒ වගේ සෙම් රෝග තත්ත්වයන්ට එරෙහිව ස්වභාවික පලියහක් වගේ ක්‍රියා කරනවා කියලාත් සඳහන් වෙනවා. සාම්ප්‍රදායික දෙනුමෙත් තියෙනවා. හරි. ඒ කියන්නේ නිකම්ම අර විටමින් පැත්තක් බීලා වගේ නෙවෙයි ස්වභාවිකවම ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න උදව්වක් වෙනවා වගේ දෙයක්. ඒත් මේකේ ප්‍රතිලාභය එතනින් විතරක් නවතින්නේ නෑ වගේ නේද? මම දැක්කා මූලාශ්‍රවල අර හෘද සෞඛ්‍යයට තියෙන සම්බන්ධය ගැනත් කතා කරලා තියෙනවා. ඔව් ඒක තවත් වැදගත් පැත්තක්. නෙල්ලි කියන්නේ හදවතේ සෞඛ්‍යයටත් ගොඩක් හිතකර දෙයක් කියලා සාක්ෂි තියෙනවා. සමහර පර්යේෂණ දත් එහෙව තියෙනවා මූලාශ්‍රවල. ඒවයි කියන විදිහට නෙල්ලිවල තියෙන සමහර දේවල් රුධිරයේ අර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න උදව් වෙනවලු. ඉතින් ඒක දිගු කාලීනව බලද්දී හෘද සෞඛ්‍යයට ගොඩක් වැදගත් නේද? හරිම රසවත් කාරණයක් ඒක. ප්‍රතිශක්තියට හොඳයි, හදවතට හොඳයි. එතකොට අර සමටයි හිස කෙස්වලටයි තියෙන ගුණ ගැනත් මොනවා හරි තිබුණා නේද? මට මතකයි සාම්ප්‍රදායික සත්කාර ක්‍රම ගැන එහෙමත් මොනවා හරි කියුණා වගේ. හරියටම හරි. නෙල්ලි කියන්නේ මේ ඇත්තටම මුළු ශරීර සුවතාවටම දායක වෙන දෙයක්. සම පැහැපත් කරනවා කියනවා, අර වයසට යෑමේ ලක්ෂණ පාලනය කරනවා කියනවා. ඒ වගේම තමයි හිස කෙස්වලටත් නෙල්ලි ගොඩක් ගුණදායකයි. එක මූලාශ්‍රයක තිබුණා අර නෙල්ලි තෙල් පාවිච්චි කරනකොට හිස කෙස් ගැලවී යාම අඩු වෙනවා විතරක් නෙවෙයි කෙස් කලමට හොඳ නිරෝගී අර දිදුලන බවක් ලැබෙනවා කියලා. සමහර පැරණි ක්‍රම තියෙනවා නෙල්ලි යුෂ අරගෙන හිස් කබලේ ගානවා කියලාත් සඳහන් වෙනවා. එතකොට මේ තරම් ගුණ තියෙන නෙල්ලි අපිට ඒ කියන්නේ එදිනෙදා ජීවිතයට එකතු කරගන්න පුළුවන් හොඳම ක්‍රම මොනවද? මූලාශ්‍රවල තිබ්බ විදිහට විවිධ ක්‍රම තියෙනවා නේද? යුෂ අර කුඩු කරලා සාරය වගේ දේවල්. ඉතින් මේවයින් උපරිම ප්‍රයෝජන ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ක්‍රම කිහිපයක්ම තියෙනවා ඇත්තටම. නෙල්ලි යුෂ විදිහට බොන්න පුළුවන්. නැත්නම් වියලලා අර පවුඩර් එකක් වගේ කුඩු කරලා ආහාර වලට එකතු කරගන්නත් පුළුවන්. සාරය ඒ කියන්නේ එක්ස්ට්‍රැක්ට් විදිහටත් ගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි අර අපි මුලින් කතා කරපු ඉහළ විටමින් C ප්‍රමාණය තියෙනවනේ. ඒක රැකගන්න නම් පුළුවන් තරම් නැවුම්ම සකස් කරගන්න එක. මොකද විටමින් C කියන්නේ අර වාතයට නිරාවරණය වුණාම ටික ඉක්මනට ඔක්සිකරණය වෙන්න පුළුවන් දෙයක්. හරි. ඒ කියන්නේ හදපු ගමන් පාවිච්චි කරන එක තමයි ගොඩක්ම හොඳ. එතකොට මේ කතා කරපු හැමදේම දිහා බැලුවම නෙල්ලි කියන්නේ නිකම් ගහක් ඇදෙන ගෙඩියක් නෙමෙයි වගේ නේද? මේක අපේ ආයුර්වේදයේ වගේ පැරණි දැනුම් පද්ධතිය ඇතුලේ අවුරුදු දහස් ගාණක් තිස්සේ ගොඩක් අගය කරපු දෙයක් කියලා දැන් පැහැදිලි. අනිවාර්යයෙන්ම ප්‍රතිශක්තිය, හෘද සෞඛ්‍ය, ඊට පස්සේ සම සහ හිසකෙස් වල නිරෝගී බව වගේ මේ හරිම පුළුල් පරාසයක පැතිරලා තියෙන ප්‍රතිලාභ ගොඩක් ලබා දෙනවා. මේ නෙල්ලි සාම්ප්‍රදායික දැනුමේ තියෙන අර ප්‍රායෝගික වටිනාකම හොඳටම පෙන්වම් කරනවා. අදටත් මේ දැනුම වළංගු වීම ඇත්තටම සුවිශේෂී දෙයක්. එහෙනම් හොඳයි. මේ කතාබහ අවසානය අපි හැමෝටම ටිකක් ගැඹුරින් හිතන්න මෙහෙම දෙයක් ඉතුරු කරමු. නෙල්ලි වගේ අපේම සාම්ප්‍රදායික දැනුම් පද්ධති වලින් එන ස්වභාවික උසුවක ගුණ ගැන මේ විදිහට දැනගැනීම අද කාලේ ඒ කියන්නේ නූතන ලෝකයේ සුවතාවය සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන අපි හිතන විදිහට නැත්නම් අපේ ප්‍රවේශයට මොන වගේ අලුත් මානයක් නැත්නම් වෙනසක් එකතු කරන්න පුළුවන් වෙයිද?